අයිබෝන් සියලු දෙනාටම ආදරයෙන් පිළිගන්නවා සිහිනයට අරුතක් මගේ YouTube channel එකට. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා ඔයාලගෙන් මගේ channel එක subscribe කරන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් like කරන්න සහ ඔයා දකින සිහිනය comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එතකොට ඊළඟට මම සිහිනයට අරුතක් වීඩියෝ වලින් කතා කරන්නේ ඔයාගේ සිහිනය ගැන වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් යමු අද අපි කතා කරන සිහිනයට. සිහිනය තුළ නාගයන් දැකීම. ඇත්තටම සිහිනය ලෝකයේ තුළ නාගයා කියන්නේම ඉතා බලවත් සංකේතයක්. බොහෝ සංස්කෘතික විශ්වාසයන් වලට අනුව නාගයා බය, රහස්, බලය, ආරක්ෂාව සහ ජීවිතේ වෙනස් වීම නියෝජනය කරන සත්ත්වය. එම නිසා සිහිනයෙන් නාගයන් දැකීම අපිට ඍජුවම හොඳ හෝ නරකක් ලෙස පරිවර්තනය කරන්න බෑ. ජීවිතයේ தත්ත්වය සහ ඔයා ඒ වෙලාවේ ඉන්න ජීවත් වෙන තත්ත්වය සහ ඒ සිහිනය තුළ ඔයා දකින අනික් සංකේතත් එක්ක ගලපලා තමයි අපිට මේ අර්ථය විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කෙසේ වෙතත් නාගයා කියන්නේ පටල හරින සත්ත්වයක් බැවින් එය බොහෝ විට නව ආරම්භයක්. මෙතන පටල හරින සත්ත්වයක් විදිහට මම හඳුන්වන්නේ නාගයා කියන්නේ අපි හැවාරිනවා කියන්නේ. අන්න එහෙම සත්ත්වයක් නාගයා. එතකොට පරණ දේවල් අත්හැරීම් සංකේතවත් කරනවා. සමහර අවස්ථාවලදී ඒ ඔබ තුල සැඟවුණු බලයක්, ශක්තියක් හෝ හැකියාවක් ඉදිරියට පැමිණීමට යන බවද පෙන්වනවා. එසේම නාගයා කෙරෙහි ඇති බය හේතුවෙන් මෙවැනි සිහින ඔබේ අභ්‍යන්තර කනස්සල්ලක් හෝ බයක් පිළිබඳ සංකේත කරන පණිවිඩයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට අපි කතා කරනකොට අපිට කතා නොකරම බැරි දෙයක් තමයි අපි සිහිනය තුළ විවිධ වර්ණ වලින් නාගයෝ දකිනවා. සමහරක් වෙලාවට අපිට පියවි ලෝකයේදී අපේ සැබෑ ලෝකයේදී දකින්නට නොලැබෙන වර්ණ වලින් පවා අපිට සිහිනය තුළදී නාගයන් දකින්න පුළුවන්. එය සිහිනය තුළ අපිට යම්කිසි පණිවිඩයක් සංකේතාත්මකව ලබා දීමට වර්ණ භාවිතා කිරීම අපි සුලභව දකින දෙයක්. ඉතින් ඒ නිසා අපි බලමු වර්ණ වලට අනුව අපි නාගයන් දැකීමේදී අර්ථය කොහොමද වෙනස් වෙන්නේ කියලා. පළවෙනියටම අපි කතා කරමු කළු වර්ණය ගැන. කළු පාට නාගයා බොහෝ විට අඳුරු, රහස්, බිය හෝ සැඟවුණු ගැටලු නියෝජනය කරනවා. ඔබට තවම මුහුණ නොදුන් ප්‍රශ්නයක් ඔබේ හිතේ ගැඹුරු බියක් තියෙනවා නම් මෙය සංකේතයක් විදිහට අපිට සිහිනෙන් පෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු සුදු නාගයා ගැන. සුදු 나ගයා පිරිසිදු කරම අධ්‍යාත්මිකත්වය සහ ආරක්ෂාව නියෝජනය කරනවා. මෙය හොඳ සුබ ලකුණක් ලෙස අපි හඳුන්වනවා. ඔබේ ජීවිතයට හොඳ වෙනස්කමක්, ආශිර්වාදයක් ලැබීමට තියෙනවා නම් සුදු නාගයෙක් සිහිනෙන් දැర్శණය වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඊළඟට අපි කතා කරමු රතු නාගයා ගැන. රතු නාගයා කියන්නේ දැඩි හැඟීම්, විශේෂයෙන්ම ආදරය හා කෝපය නියෝජනය කරන ඔබේ සිත තුළ පවතින උණුසුම් හැඟීම්, පාලනය නොවූ සිතුවිලි මෙයින් සංකේතවත් කරනවා. ඊළඟට අපි කතා කරමු කොළ නාගයා. කොළ නාගයා වර්ධනය, සුවය සහ සාර්ථකත්වය සංකේතවත් කරනවා. මෙය සාමාන්‍යයෙන් හොඳ ලකුණක්. ඔබේ ජීවිතේ හොඳ ඔබේ ජීවිතේ හොඳ පැත්තකට, එහෙම නැත්නම් හොඳ මාර්ගයකට, නව මාර්ග විවර වීමක්, පෙන්눔 වීමක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරමු රන්වන් පාට නාගයා. එහෙම නැත්නම් කහ පාට වර්ණයෙන් අපි නාගයෙක් දැකීම. බොහෝ දුරට අපි මේ කහ පාට වර්ණයෙන් නාගයෙක් සිහින තුළදී අපි රන්වන් පාටින් තමයි දිස් වෙන්නේ. මෙම පාට නාගයෙක් දැකීමෙන් වාසනාව සහ සාමදානය, සෞභාග්‍ය සහ ඔබට ඉදිරියේදී ලැබීමට තියෙන හොඳ අවස්ථා, ධනලාභ, ඒ වගේම ඔබට ලැබෙන්න තියෙන හොඳ ජීවිතයේ වෙනස් කරගන්න ලැබෙන්න තියෙන අවස්ථා පෙන්눔 කරනවා. එතකොට අපි නිල් නාගයෙක් දැක්කහම නිල් නාගයා සංකේතවත් කරන්නේ ශක්තිමත් බව, බුද්ධිය සහ සත්‍ය නිරූපණය කරනවා. එතකොට ඔබට ඔබේ ජීවිතයේදී තීරණයක් ගන්න තියෙනවා නම්, ඔබේ ජීවිතේ ඔබ ගන්න ලබන තීරණය නිවැරදි නම් මෙන්න මේ ආකාරයේ නාගයෙක් ඔබට දැర్శණය වීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපි බලමු සිහිනය තුළදී නාගයාගේ හැසිරීම අනුව, ඒ කියන්නේ සිදුවීම අනුව කොහොමද අර්ථය වෙනස් වන්නේ කියලා. එතකොට ඇත්තටම මේ සිහිනය තුළ
අපිට නාගයාගේ හැසිරීම අනුවත් අර්ථය වෙනස් වෙනවා. එතකොට සිහිනය තුළ නාගයා දෂ්ට කරනවා. ඔයාට දකිනවා නම් එහෙම නැත්නම් පන්නගෙන ඇවිල්ලා දෂ්ට කරනවා දකිනවා නම් ඇත්තටම ඔයාගේ ජීවිතේට පිටස්තරයෙක්ගෙන් එන අනතුරක් සහ රැවටීමක් ඔයාගේ ජීවිතයට හානියක් පෙන්නුම් කරනවා. ඒ වගේම නයා නිශ්චලව ඔයා දිහා බලාගෙන ඉන්නවා නම් ඔයාව අධ්‍යාත්මික ලෝකයේ තුලින් ඔයාව විනිශ්චය කරන්න ආපු කෙනෙක්. එහෙම නැත්නම් ඔයාව නිරීක්ෂණය කරන්න ආපු කෙනෙක්. වගේම ඔයාට යම්කිසි අධ්‍යාත්මික බලයක් දෙන්න ආව කෙනෙක් නිරූපණය කරනවා. ඒ වගේම නාගීන් බොහෝ ප්‍රමාණයක් ඔයා දකිනවා නම් ඔයාගේ යටිසිත තුළ තියෙන ඔයාගේ මනස තුළ තියෙන යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් ඔයා තුළ තියෙන බොහෝ ගැටලුකාරී සහගත තත්ත්වයන් තමයි ඒ තුලින් පෙන්වන්න කරන්න. ඉතින් ඒ විදිහට තමයි නාගයෙක් සිහිනෙන් දැක්කාම ඔයාගේ පලාපලය වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා දකින සිහින කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ සිහින ඉදිරියේදී සිහිනට අරුතක් වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.